දවල්ට මෙච්චර එළියක් තියෙනවනම් රැයට කොච්චර එළියක් ඇද්ද? එන්න අපි මේක හදමු. IN 4007 1 ampere diode හතරක් ගන්න. මේ සුදු පාට ඉර තියෙන පැත්තම ඍණ වෙන්නේ. මේ මුකුත් සටහන් කරලා නැති පැත්තම ධන වෙන්නේ. මේක 1 ampere diode එකක්. මම මේ ඩයෝඩ් එකේ සුදු පාට ඉර නැති පැත්ත එකට එක්කව කරලා පාස් කරලා තියෙන්නේ. මෙන්න මේ ඩයෝඩ් එකේ සුදු පාට ඉර තියෙන පැත්ත එකට එක්කව කරලා පාස් ගන්න. අපි ඉස්සෙල්ලා පාස්සපු ඩයෝඩ් දෙකේ සුදු පාට ඉර නැති පැත්ත එකට එක්කව කරලා පාස් ගත්තා. දැන් පාස් ඩයෝඩ් දෙකේ සුදු පාට ඉර එකට එක්කව කරලා පාස් ගත්තා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි මේ ඩයෝඩ් දෙකේ මේ පැත්ත ධන වෙන්නේ, මේ පැත්ත ඍණ වෙන්නේ. එතකොට සුදු පාට ඉර නැති පැත්ත ධන, සුදු පාට ඉර තියෙන පැත්ත තමයි ඍණ වෙන්නේ. ඩයෝඩ් දෙකේ ධන එක්කව කරලා පෑස්සුවේ. ඩයෝඩ් දෙකේ ධන එක්කව කරලා පෑස්සුවේ. අන්න එතන කම්බි කැලක් පාස්ස ගන්න. මම ඔයාලට ආයි පාරක් කියනවා මේක ලස්සනට ඔයගොල්ලන් printed board එක හදාගන්න. මම මේව හදන්නේ ඔයාලට බලන්න ඕන හින්දා. ඔයාලට එතකොට මේක තනියෙන් හදාගන්න පුළුවන් නේ. ඩයෝඩ් දෙකේ සුදු ඉර පැත්තට කම්බි කැල්ල පාස් ගන්න. දැන් ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕනි. ඩයෝඩ් දෙකේ සුදු ඉර නැති පැත්තට, ඒ කියන්නේ ඩයෝඩ් එකේ ධන පැත්තට කම්බි කැල්ල පාස් ගත්තා. ඩයෝඩ් එකේ සුදු ඉර තියෙන පැත්ත, ඒ කියන්නේ ඩයෝඩ් එකේ ඍණ පැත්ත, ඒ පැත්තට කම්බි කැල්ලක් පාස් ගත්තා. UF වොට් 25 කැපැසිටර් එක අරගෙන මේ IN 4007 ඩයෝඩ් එකේ සුදු ඉර තියෙන පැත්තට මේ කැපැසිටර් එකේ ධන පාස් ගන්න. LED බල්බ් එකක් අරගෙන මේ LED බල්බ් එකේ තියෙනවා ධන ඍණ ભેදයක්. මේ තියෙන දිග පින් එක ඒක තමයි ධන වෙන්නේ. මේ කොට පින් එක තමයි ඍණ වෙන්නේ. මේ මෙතන පොඩි කට් එකකුත් තියෙනවා ඍණාග්‍රේට. ඔයා මේ LED බල්බ් එක අරගෙන ධන පින් එක දිග ඇරලා ඒකට 1K රෙසිස්ටර් එක පාස් ගන්න.
LED බල්බ් එකට LED බල්බ් එකේ ධන පින් එකට 1K රෙසිස්ටර් එකක් පාස් කරගත්තා. කලර් කෝඩ් එක වෙන්නේ දුඹුරු කළු රතු 1K රෙසිස්ටර් එක. ඔයා ඊට පස්සේ මේ 1K රෙසිස්ටරේ එහෙම කරලා පාස් ගන්න. කැපැසිටර් එකේ ධන පින් එක ගාවට 1K රෙසිස්ටරේ ඉතුරු කොන පෑස්සුවා. කැපැසිටර් එකේ ඍණ පින් එක ගාවට LED එකේ ඉතුරු පින් එක පෑස්සුවා. LM317 IC එකක් අරගෙන පළවෙනි පින් එක මෙහාට නමා ගන්න. දෙවෙනි පින් එකත් එහෙම නමා ගන්න. මෙන්න මේ හරියෙන් මේ පින් එක කපා ගන්න. LM317 IC එකේ තුන්වෙනි පින් එක, ඒ කියන්නේ ඉන් එක මෙන්න මෙතෙන්ට පාස්සන්න. මේ විදිහට මම පාස් කරලා තියෙන්නේ. ඔයා මේ විදිහට බලලා හදාගන්න. දෙකයි දශම 2K මේ විදිහට කම්බි කෑල්ලක් දාලා මේ ප්‍රීසෙට් එකේ මැද පින් එකයි මේ පින් දෙකක් තියෙන පැත්ත තියෙන මේ පැත්ත පින් එකකුයි එකට ෂෝට් කරගන්න. මේ මම ෂෝට් කරලා තියෙන්නේ. මේ තියෙන පින් දෙකක් තියෙන පැත්ත. මේ තියෙන්නේ මැද පින් එක. මේ අපි ප්‍රීසෙට් එකේ අර පින් දෙකක් තියෙන පැත්ත තියෙන්නේ. මෙන්න මේ පැත්ත. අපි මේ කම්බි කෑල්ලක් දාලා පාස් කරගත්තේ මැද පින් එකයි මේ පැත්ත පින් එකයි. ආන් මේ පැත්ත මෙන්න මෙහෙම පාස් ගන්න මෙතෙන්ට.
ඔයා ඊට පස්සේ මෙන්න මේ හරිය මේ පින් එක කපන්න. කපලා ඉවරලා මේ පින් එක මේ ප්‍රීසෙට් එකේ ඉතුරු පින් එකට මෙන්න මේ පින් එකට තියෙන්නේ ප්‍රීසෙට් එකේ මෙන්න මේ පින් එකට තියෙන්නේ මේක මෙතෙන්ට පාස්සන්න. වැඩිපුර පින් ටික කපලා දාන්න. දැන් ඔයාට මේක පැහැදිලි වෙන්න ඕනි. මේ පැත්ත අරව ගත්තාන් පස්සේ මැද පින් එකයි මේ දෙපැත්තේ පින් දෙකක් තියෙන්නේ. ඔයා හොඳින් බලන්න මේවා කොයිවත් ෂෝට් එකක් තියෙනවද කියලා. ප්‍රීසෙට් එකේ මැද පින් එකයි මේ දෙපැත්තේ තියෙන පින් දෙක තියෙන්නේ. ඒකයි මේ ප්‍රීසෙට් එකේ මැද පින් එකයි මේ දෙපැත්තේ තියෙන පින් එකකින් එකයි අපි එකට ෂෝට් කරගත්තා. ඉතුරු පින් එක තමයි මෙතෙන්ට පාස් ගත්තේ. දැන් ඔයාට මේක පැහැදිලි වෙන්න ඕනි. ඊට පස්සේ ඔයා LM 317 IC එකේ දෙවනි පින් එක මෙන්න මෙහෙම ඉස්සරහට නමා ගන්න. BC 558 ට්‍රාන්සිස්ටර් එකක් ගන්න. මේකේ පින් තුනක් තියෙනවා. මේ පින් තුනේ පළවෙනි පින් එක කලෙක්ටර් එක, දෙවෙනි පින් එක බේස් එක, තුන්වෙනි පින් එක එමිටර් පින් එක. මේ අකුරු ටික යටපැත්තට අරව ගන්න ඕනෝම. එතකොට තමයි එමිටර් පැත්ත එන්නේ. එමිටර් පැත්ත මේ පැත්තට පාස් ගන්න. කලෙක්ටර් පින් එකට 180 ohms රෙසිස්ටර් එකක් පාස් ගන්න.
LM 317 IC එකේ මැද දෙවනි පින් එකට මෙන්න මේව කම්බි කෑල්ලක් පාස්ස ගන්න. ප්‍රීසෙට් එකේ මැද පින් එකට මෙන්න මේ කම්බි කෑල්ලක් පාස්ස ගන්න. ප්‍රීසෙට් එකේ මැද පින් එක තියෙන්නේ. එතනින් කම්බි කෑල්ලක් අරගෙන මේ BC 558 කලෙක්ටර් පින් එක තියෙන්නේ. මෙතනට අපි 180 ohms රෙසිස්ටර් එකක් පැස්සුවේ. අන්න එතනට මෙහෙම එකතු කරලා ඉවරලා පාස්ස ගන්න. BC 558 ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට 1.2k රෙසිස්ටර් එකක් පාස්ස ගන්න. LM 317 IC එකේ දෙවනි පින් එක එන තැනට IN 4007 1 ampere ඩයෝඩ් එකක් පාස්ස ගන්න. ඩයෝඩ් එකේ ධන පැත්ත මේ ඩයෝඩ් එකේ සුදු ඉර තියෙන පැත්ත ඉස්සරහට දාන්න. ඒ කියන්නේ කැතෝඩ් එක ඉස්සරහට ඍණ පැත්ත. හයයි දශම 8යි වෝට් 0.5 වෝට් මෙන්න මේ වගේ ඩයෝඩ් එකක් ගන්න. මේකෙත් තියෙන ධන ඍණ ભેදයක්. මේ තියෙන කළු පාට කැතෝඩ් එක මේ කළු පාට කැතෝඩ් එක ඉස්සරහට එන විදියට පාස්ස ගන්න. IN 4007 ඩයෝඩ් එක ගාවට මේ වැඩිපුර පින් ටික කපා ගන්න. BD 140 ට්‍රාන්සිස්ටර් එක අරගෙන පින් ටික මෙහෙම දිග අරගන්න. මෙන්න මේ විදියට මේකේ පළවෙනි පින් එක තමයි එමීටරේ, දෙවෙනි පින් එක තමයි කලෙක්ටර් එක, තුන්වෙනි පින් එක තමයි බේස් එක. BD 140
BD 140 ට්‍රාන්සිස්ටර් එකේ පළවෙනි පින් එක. ඒ කියන්නේ එමිටර් එක පාස් ගන්න. BD 140 ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එක. ඒ කියන්නේ බේස් පින් එක. බේස් පින් එකට 1K රෙසිස්ටර් එකක් පාස් ගන්න. ඔයා ඊට පස්සේ මේ IN 4007 සුදු ඉර එකට කරලා පාස් අප් මෙතෙන්ට ලයින් එකක් ආවේ. මෙන්න මෙතනින් අපි වෙනම ලයින් එක ඇදලා ඉවරලා මෙන්න මේ 1K රෙසිස්ටර් එක ගාවට පාස් ගන්න ඕනි. මෙතනින් මෙහෙම ලයින් එක ඇදලා ඉවරලා මෙතෙන්ට පාස් ගන්න. IN 4007 සුදු ඉර එකට පාස් වූ තැනින් ලයින් එක ඇදලා ගත්තා. එතනින් මේ 1K රෙසිස්ටර් එක ගාවට පාස් ගත්තේ. BD 140 ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එක. ඒ කියන්නේ බේස් පින් එක. පාස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ කම්බි කැල්ලක් අරගෙන මෙන්න මේ වගේ LED බල්බ් තියෙන්නේ. මේ සුදු පාට ටෝච් බල්බ් එක. ඒ ටෝච් බල්බ් එකෙන් ඔයාට බඩු දාන්න පුළුවන් 10ක් 15ක් 20ක් දාන්න පුළුවන්. 20න් එහාට දාන්න එපා. මේ LED බල්බ් එකේ ධන පින් එක මෙන්න මේක කරලා පාස් ගන්න. මේ විදිහට ඔයා බල්බ් ටික පාස් ගන්න. එහෙනම් මම LED බල්බ් 10ක් මම පාස් ගත්තා. මේ පැත්තට තමයි මම LED බල්බ් වල ධනාග්‍රේ පාස් කරලා තියෙන්නේ. මේ ටිකේ තියෙන්නේ LED බල්බේ ඍණ. මේ LED බල්බේ ඍණාග්‍රේ මෙන්න මේ හරින් කපා ගන්න. මේ විදිහට කපාගෙන LED බල්බේ ඍණාග්‍රේට 100 ohms රෙසිස්ටර් එකක් පාස් ගන්න. මේ විදිහට LED එකේ ඍණට 100 ohms රෙසිස්ටර් එකක් පාස් ගන්න.
ඔයා ඊට පස්සේ මේ රෙසිස්ටර් වල කොන තියෙන්නේ. එතෙන්ට මෙන්න මෙහෙම කම්බි කැල්ලක් තියලා පාස්ස ගන්න. ඔයාට දැන් මේක පැහැදිලි වෙන්න ඕනි. LED බල්බ් එකේ ධන පැත්ත මෙහෙට අපි පෑස්සුවා. LED බල්බ් එකේ ඍණ වලට CI ohms රෙසිස්ටර් එකක් පෑස්සුවා. CI ohms රෙසිස්ටර් එකේ ඉතුරු පැත්තට මෙහෙම කම්බි කැල්ලක් පෑස්සුවා. ඊට පස්සේ ඔයා BD 140 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එකට මෙන්න මේ කම්බි කැල්ලක් පාස්ස ගන්න. මේ LED බල්බ් ටිකේ ධන පැත්ත තියෙන්නේ. ඒ ධන පැත්ත මේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එකට අපි කම්බි කැල්ලක් පෑස්සුවේ. මෙන්න මේ විදිහට පාස්ස ගන්න එක. දැන් ඔයාට ඔක පැහැදිලි වෙන්න ඕනි. ඊට පස්සේ අපි මේ IN 4007 ඩයෝඩ් එකේ මේ ඩයෝඩ් එකේ සුදු ඉර නැති පැත්ත අපි එකට කරලා පෑස්සුවේ. එතෙන්ට මෙන්න මෙහෙම කම්බි කෑල්ලක් අරගෙන මෙන්න මෙතෙන්ට පාස්සන්න. දැන් ඔයාට මේක පැහැදිලි වෙන්න ඕනි. මෙතන ඉඳන් මෙතෙන්ට කම්බි කැල්ලක් පෑස්සුවා. ඊට පස්සේ ඔයා මෙන්න වගේ බැටරියක් ගන්න. වොට්ටයි ඇම්පියර් 4.5 මේකෙන්නේ. මේ බැටරියේ ඍණාග්‍රය තමයි මෙතෙන්ට සෙට් හයි වෙන්නේ. බැටරියේ ධනාග්‍රය තමයි මෙතෙන්ට හයි වෙන්නේ. අපි දැන් ඒකත් හදමු. ඔයාලා මේකට දෙන්න 9 watt ට්‍රාන්ස්ෆෝමර් එකක්. මාළක ට්‍රාන්ස්ෆෝමර් එකක් නැහැ. මාළක තියෙන 12 watt පැක් එකක් තියෙන්නේ. මේ IN 4007 ඩයෝඩ් එකේ තියෙනවා මේ නිදහසේ තියෙන පින් දෙක තියෙන්නේ. මෙතන තියෙන සුදු ඉර තියෙනවා, සුදු ඉර නැති පැත්ත තියෙනවා. ආයි මෙතනත් තියෙන සුදු ඉර තියෙනවා, සුදු ඉර නැති පැත්ත තියෙනවා. එතෙන්ට තමයි අපි ට්‍රාන්ස්ෆෝමරේ ලයින් එක ඉන් කරන්නේ. මම මේ විදිහට දැනට බේස් එක ඇද ගන්නවා.
ට්‍රාන්සිස්ටරේ BD 140 ට්‍රාන්සිස්ටරේ ගාවට එමිටර් පින් එක ගාවට මෙන්න මෙහෙම බැටරියේ ධන වයර් එක මම මේ ධන වයර් එක මෙන්න මේකට ගැට ගහ ගන්න. එතකොට ඔයගලන්ට මාරු වෙන්නේ නැහැ මේක ධන ඍණ. ධන ඍණ මාරු කර ගන්න එපා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට බැටරිය ඍණ ඇද ගන්න. බැටරියේ ඍණ වයර් එක මේ බැටරියේම ධන වයර් එක මම හයි කරගත්තා. ඊට පස්සේ බැටරියේ ඍණ වයර් එක හයි කරගන්න. දැන් ඔයාට පේනවා බල්බ් ටික පත්තු වෙනවා. ඉන්න බලන්න. උපිරිම එළියක් තියෙනවා. කරන්ට් එක ගියා කියලා හිතන්නකෝ. ඔන්න දැන් මම ස්විච් එක දානවා. ස්විච් එක දාපු ගමන් මේ මෙතන ඉන්ඩිකේටර් ලයිට් එක පත්තු වෙනවා. ලයිට් ගිය ගමන් මෙතන පත්තු වෙනවා. මෙන්න මේ ප්‍රීසෙට් එක කරකවල ඔයාට එළිය බැලන්ස් කරලා හදාගන්න පුළුවන්. මම ඔයාලට මල්ටිමීටරේ DC වලට දාගෙන තියෙන්නේ. මේ DC රේන්ජ් එකට දාගෙන තියෙන්නේ. ඔන්න බලන්න මේ රතු පාට ප්‍රොබ් එක මෙතනට තියාගන්න. අනිත් ප්‍රොබ් එක මෙතනට තියන්න. පොට් 6යි. බැටරිය charge වෙනවා මෙතනින්. ඔයාට ඔන් ඔෆ් කරගෙන ඉන්න ඕනේ නෑ මේක. බලන්න මෙතන ඉන්ඩිකේට් බල්බ් එක ඔන් වෙලා බැටරිය දැන් charge වෙනවා. දැන් හොඳ කරන්ට් එක විසන්ති වුණා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මෙතනින් මෙයාම ඔටෝම මේ බල්බ් ටික පත්තු කර ගන්නවා. ඔයා මේක හදලා බලන්න. ඔයා ලස්සනට මේක printed board එක මේ හදාගන්න. මොකද මේ පැය 10ක් 12ක් නම් අනිවාර්යෙන් මේක එළිය තියෙනවා.